පහුගිය සතියාන්තේ අපි ගියා ගාල්ල බලන්න. ගාල්ල කිව්වහම එකපාරටම මතක් වෙන්නේ ගාලි කොටුව නේද? පුංචි කාලේ අධ්‍යාපන චාරිකා යනකොට හරි ආසාවෙන් බලපු තැනක් තමයි ගාලි කොටුව කියන්නේ. එදා වගේම අදත් ගාලි කොටුව හරිම ලස්සනයි. එන්නකෝ අපිත් එක ගාලි කොටුව බලන්න යන්න. ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවක් වන ගාලි කොටුව 17 වන සියවසේ ලන්දේසීන් විසින් නවීකරණයට පත් වුණා. අවුරුදු 400ක අතීතයකට හිමිකම් කියන ගාලි කොටුව ලෝක උරුමයක් කියලා හඳුන්වනවා. ලංකාවේ ගිනිකුණ මුහුදු තීරයේ ගාලි කොටුව පිහිටලා තියෙනවා. අපි ගාලි කොටුවට ලං වෙනකොට උදේ 9:10 විතර වුණු හින්දා අවුරශ්මිය ටිකක් තදින්ම දැනුණා. ඒත් මේ ගාලි කොටුවේ ඉහළටම ගියාට පස්සේ වටේම තියෙන මුහුදු තීරය දකින්නකොට ඒ සුන්දරත්වය දකින්නකොට අපිට අර අවුවෙන් දැනුණු තද විඩාව නැති වුණාදෝ කියලා මට හිතුණා. ඒ තරමටම පුදුමාකාර ලස්සන පරිසරයක් ගාලි කොටුවේ ඉහළ අපිට දකින්න ලැබුණා. වෙලාවක් තියෙන වෙලාවක චුට්ටක් ගිහින් බලන්න. මේ ස්ථාන නොගියපු කෙනෙක් නැතුව ඇති. නමුත් මේ ස්ථානයේ සුන්දරත්වය හරියටම විඳ ගන්න අපිට පුළුවන් වෙන්නේ හැන්දෑ වෙලාවක ගාලු කොටුවේ විවේකීව ගත කරන්න ගිය වෙලාවක තමයි. ඔන්නෝම ගාලු කොටුවේ ලස්සන බලලා මේ අපි යන්නේ ගාල්ල නගරයේ ඉඳලා මාතර පැත්තට යනකොට කොග්ගල මුහුදු තීරය අපිට හම්බ වෙනවා. මේ තියෙන කොග්ගල මුහුදු තීරය. ඇත්තටම මෙතනත් පුදුමාකාර ලස්සන තැනක්. වැටකේ පඳුරු අතරින් පිරෙන මුහුද දකින්නකොට පුදුමාකාර ලස්සනක් මෙතන අපිට බැවිලා පේනවා. මොකද මෙතන තියෙන්නේ සුන්දරත්වයෙන් පිරිච්ච පරිසරයක්. මුහුදු හුලං වැඩි ටික වෙලාවක් ඒ සුන්දර අත්දැකීම විඳින්න මට හරි ආස හිතුණා. ඒ හින්දාම අපි කොග්ගල මුහුදු තීරයේ ආසානයටම වෙලා පැය 2-3ක් ගත කරන්න තීරණය කළා. ඇත්තටම මේ අත ඇවිදිමින් මෙහි තියෙන සුන්දරත්වය උපරිම විඳගත්තා. මුහුදු රළ ගල් පරවල වැදිලා එහි වතුර බිඳු හැම පැත්තටම විහිදෙන හැටි බලමින් අතරමං වුණු කකුළු පැටව මේ අත දුවන හැටි බලමින් අපි මේ මොහොත සතුටින්ම ගත කරා. ඇත්තටම පුදුමාකාර ලස්සන තැනක්. ගාලි පැත්තේ යනවනම් අනිවාර්යයෙන්ම මෙම ස්ථානයට ගිහින් බලන්න. ඔන්න ඔය විදිහට මුහුදේ අසිරිය බලපු අපේ ගත සිත දෙකටම පුදුමාකාර විවේකයක් ලබා ගත්තා. බලන්නකෝ මේ ස්ථානයේ තියෙන ලස්සන සුන්දරත්වය ඔයලා හැමෝටම පේනව නේද? මෙතන වතුර හරිම පිරිසිදුයි. නාන්න තරම් හිතුණා. ඒ වුණත් මෙතන ටිකක් ගැඹුරුයි. මේ පේන මට්ටමට චුට්ටක් එහායින් මුහුද ටිකක් ගැඹුරින් තමයි තියෙන්නේ. ඒ හින්දා අපිට මෙතන නාන්න අපහසුයි. මේ තියෙන වැටකේ පඳුරු. ඇත්තටම මෙතන හරිම සිසිලසක් තියෙනවා මේ පඳුරු වල තියෙන හේවන නිසා. මේ තියෙන කිරළ බීම දකුණු පළාතේ
ලංකාවේ දකුණු වෙරළබඩ කලාපයේ සරුවට වැඩෙන පළතුරක් තමයි කිරළ කියලා කියන්නේ. කිරළ ශාකය කඩොලාන ශාකයක්. දිවුල් ගෙඩියකට සමාන රසයක් ඇති කිරළ බීම මීට කලින් බීලා තිබුණේ නම් නැහැ. වෙනසකටත් එක්ක ආසාවට කිරළ බීම අපි බීලා බැලුවා. ඇත්තටම හරිම රසයි. දකුණු පළාතට යනවා නම් කිරළ බීම බොන්න අමතක කරන්න එපා. හරිම රසයි. දකුණු පළාත තුළ ගාල්ලපුරවරය තුළ බලන්න දේවල් ගොඩක් තිබුණත් අපි ගියේ එක් දිනක චාරිකාවක් නිසා හැම තැනටම යන්න අපිට කාලය මදි වුණා. සංචාරකයන්ගේ ගාල්ල නගරය පිරීලා තිබුණේ. මේ වෙලාවේ පැය 2-3ක් මෙතන ගත කරන නිසා අපි මේ අත ඇවිදින්මින් මෙහි තියෙන සුන්දරත්වය උපරිම විඳගත්තා. මෙතනින් පල්ලෙහාට බහැපුවාම අපිට මුහුදේ රැල්ල පාගන්න පුළුවන්. ඉතින් මම මේ හදන්නේ අපි චුට්ටක් එතනිනුත් පල්ලෙහාට බහැලා බලන්න. මේ ගල්පර උඩින්ම මුහුදු රැළ විහිදෙනවා හැම පැත්තටම. දිය බින්දු හැම පැත්තටම විසිරෙනවා. අපේ චූටි දුවත් මේ වගේ දේවල් බලන්න හරි මාස කෙනෙක්. ඔන්න එයත් මාත් එක්ක පල්ලෙහාට බහිනවා. අපි එතනින් ගත කරපු වෙලාව ඉතාමත් සතුටින් ඉඳලා මේ යන්නේ මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය බලන්න. එතන තියෙන දේවල් වලින් රූපරාම කිහිපයක් තමයි මේ ඔයාලට පේන්නේ. හැම දෙයක්ම මට වීඩියෝ එකට ඇතුළත් කරන්න බැරි නිසා මම ටිකක් ඇතුළත් කරා. ඇත්තටම මෙතන ඉතාමත් වටිනා තැනක්. අපේ පුංචි දරු පැටවුන්ට මෙතනින් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අතීතයේ අපේ පැරැන්නන්ගේ ඒගොල්ලෝ ජීවත් වෙච්ච හැටි, ඒගොල්ලන්ගේ ජීවිතවලට එකතු වෙච්ච කර්මාන්ත, මේ හැම දෙයක්ම මේ කෞතුකාගාරය අපිට දැක ගන්න පුළුවන්. මේ තියෙන මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ උපන් නිවස. මෙතන පුදුමාකාර නිස්කලංක පරිසරයක් තියෙන ස්ථානයක්. ඇත්තටම පොත් ලියන්න කියාපු තැනක්. මෙතන පුදුමාකාර ලස්සන වටපිටාවකින් පිරිච්ච මහා රෝස ගස්වල හෙවණින් පිරිච්ච තැනක්. එතන තියෙන නිස්කලංක බව මම නම් කොහෙවත් දැකලා නැහැ. ඒ තරමටම නිස්කලංක පරිසරයක්. මේ වගේ රෝස ගස්වල තියෙන හෙවණ, ඒ වගේම වටිනා ගස් තියෙනවා මෙතන. ඔන්න ඔය විදිහට ඒ ගස්වල තියෙන හෙවණ, ඒ පරිසරයේ තියෙන සුන්දරත්වය, නිස්කලංක බව විඳගනිමින් ජන කෞතුකාගාරයේ තියෙන වටිනා දේවල් නරඹමින් තමයි අපි මේ ඇවිදිමින් ඉන්නේ. ඇත්තටම ඒ ජන කෞතුකාගාරයේ අපිට එදා අපිවත් නොදකපු දේවල්,
ගොඩාක් තියෙනවා. පුළුවන් හැම වෙලාවකම මේ වගේ දේවල් ඇත්තටම අපි ආරක්ෂා කරන්න ඕන. ඒ තරමටම වටිනා ස්ථානයක්. පුංචි දරුවෝට දකින්න බැරි දේවල් මෙතන ගොඩාක් තියෙනවා. ඔන්න ඔය විදිහට මේ හැම දෙයක්ම බලලා එහි තියෙන අසිරිය විඳගනිමින් අපි මේ වටපිටාවේ ඇවිදිමින් තමයි ඉන්නේ. මේ වගේ පොකුණු කිහිපයක්ම එතන තියෙනවා. ඒවල සුදු පාට තඹුරු මල් තමයි පිපිලා තියෙන්නේ. අපි ජන කෞතුකාගාරයේ තියෙන වටිනා කින දේවල් බලාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා අපේ සුපුරුදු නවාතැන කරා ළඟා වෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගය කිව්වහම එහි දෙපස තියෙන පරිසරයත් ඉතාමත් ලස්සන පරිසරයක්. අපි සේවා කලාපයෙන් නතර වෙලා පොඩි වෙලාවක් ගිමන් ඇරලා තමයි යන්න හිතන් ඉන්නේ. මේ අපි යන්නේ සේවා කලාපයට. මෙහිදී ඇත්තටම ටිකක් වෙහෙස වැඩි, ගාලකුවම ටිකක් රස්නේ පළාතක් නිසා ටිකක් විඩාබර ගතිය වැඩි. ඒ නිසා උණු උණුවෙන් කිරිතේ එකක් බීලා හැම අපි නැවතත් ගමන ආරම්භ කරන්න හිතුවා. ඊට පස්සේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිබිච්ච ලස්සන සුන්දර අත්දැකීමුත් විඳගනිමින් මේ අපි ආපිට එන්නේ අපේ සුපුරුදු නිවහන කරා. ඔන්න ඔය විදිහට ගාලු පුරවරේ ගත කරපු ඒ සුන්දර දසුන් පෙළ ඔයාලටත් ගේන්න මට හිතුණා. ඒ හින්දා තමයි මම මේ ගත්තු වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඔයාලට පෙන්වන්න හිතුවේ. ඉතින් එහෙනම් ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.